ලීගල් ගොඩක් කට්ටිය ඉන්නවා මන් දන්න තරමේ. මට කෝල් කරලා කියනවා ඔයා භාග්‍යද කතා කරා. මම කිව්වා ඔව් භාග්‍ය. මගේ වයිෆ් ඔයාට කැමති. ඔයා හරි ලස්සනයිලු. ඔයා මොනවද හිතන්නේ කියලා අනිත් පැත්තට කතා කරනවා. වයිෆුයි මායියෝ යයි හිතන්නකො හීනකින්වත් හිතන්න පුළුවන්ද කියලා. මං ආස නැහැ ඔයාට. ස්ක්‍රීන් එකෙන් ඇවිල්ලා මම කියලා දෙන්නේ සති දෙකෙන් යූස් කරන කෙනාට පැහැයක් එනවා. ඒ කියන්නේ මේ පාට සුදක් එන්නේ නැහැ. ඉස්සෙල්ලා මූණ ක්ලියර් වෙලා තමයි කලර් එකක් වෙන්න පටන් ගන්න. එන හොර කපල් එකක් වෙන්න ඕනේ නැහැ. හොර කපලුත් නෙමෙයි මට කියනවා ඔයාට ඕනම් වීඩියෝ කෝල් අරන් පෙන්නන්නම් අපි මැරිඩ් කපල් බබාලා ඉන්නවා. ඒගොල්ලන්ව තියලා එන්න පුළුවන්. ගොඩාක්ම දැනෙන්න ගත්තේ after grade 9. පොඩි කාලේ ඉඳන් මම ගොඩාක්ම සෙල්ලම් කරේ එහෙම ගැහණු ළමයිත් එක්ක. සමහරක් වැරද්දකුත් තියෙනවා. ඉතින් පොඩි කාලේ ඉඳලම ඒ හිත යොමු වෙන මං හිතන්නේ ඒක තමයි වෙලා ඇත්තේ මට. මාව දැන් ගර්ල් කෙනෙක් වගේ ඩ්‍රෙස් කරනවා. මට ඒකට යටි හිතින්ම ආස නිසා වෙන්නේ නැති මං එහෙම මේ පැත්තට ගොඩක් බර දැන් කරන්න දෙයක් නෑ. බැඳින් කියන්නේ හරි තාවකාලික දේවල්. සමහරක් වෙලාවට මිනිස්සු අපේ පිටිපස්සෙන් එනවා බොරුවට ආදරේ කරගෙන. දැන් ඔයා ඒක කිව්වා අර ගර්ල් ෆ්‍රෙන්ඩ් නුත් ඉන්නවට බොයි ෆ්‍රෙන්ඩ්ලත් ඉන්නවා කියලා ඒක විශ්වාසයක්. දෙකොල්ලන්ටම කැමැත්තක් ඇති වෙනවද? දැන් එහෙම හිතන්නේ දැන් චුට්ටක් මම වයසයි. නමුත් කවුරු හරි හැවුවොත් වගේ වයස මං කියන්නේ 22යි කියලා. ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා. ඉතින් එයා ගෑල් ළමෙක්ද පිරිමි ළමෙක්ද? කියන්නේ ඔයා ඉතින් කියනවනේ බය නැතුව. දැන් ගිය සැරේ ඇවිල්ලා කිව්වනම් මට බෝයි ෆ්‍රෙන්ඩ්ලා ගොඩක් හිටියා කිව්වා. මානුසේ අපිත් මේ සමාජයේ වැරදි කරපු මිනිස්සු නොදැනුවත්ව. නමුත් ඒක වැරද්දක් කියලා හදාගන්න තැනට ආපුවහම පස්සේ ඒ වැරද්ද ආයෙසරයක් රිපීට් කරන්නේ නැහැ. රිපීට් කරන්න කිසිම ඕමනාවක් නැහැ. මම දන්න විදිහට වගේ ක්‍රීම් එක උනත් ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් බොහොම සාධාරණ මිලකට තියෙන්නේ. මම යූස් කරන්නේ ඒකයි. මම ඒක තමයි හැම වෙලාවෙම මම චැලෙන්ජ් එකක් මම දෙන්නේ මිනිස්සුන්ට. කවුරු හරි කියනවනම් මම මේ තැනින් ඉන්ජෙක්ෂන් ගහන්නේ මේ තැනින් ඇවිල්ලා ක්‍රීම් එක ගන්න කියලා කියනවනම් කෙලින්ම කම්ප්ලේන්ට් කරන්න කියනවා. පළවෙනි ක්‍රීම් එකෙන් දෙවෙනි ක්‍රීම් එකෙන් ඔය දේවල් වෙන්නේ නැහැ. ෆේෂල් එකක් ක්ලීන් අප් එකක් කරගන්න නැතුව මාස 3-4 ඒගොල්ලන් ක්‍රීම් එකම යූස් කරනවා. එතකොට අර ක්‍රීම් එක ගිහිල්ලා මේකප් හෝ වේවා ඒව ප්‍රොසෙස් වල තැම්පත් වෙලා තමයි පිම්පල්ස් එන්න පටන් ගන්න. ඉතින් මේ දේවල් කට්ටිය හිතන්නේ නැහැ. බොයිස්ලා වුණත් මේකප් ටච් අප් එකක් දාන එක දැන්. එහෙමනම් ඉතින් බැලුවොත් හාමුදුරුවෝ කෙනෙක් ආව තමයි ටච් කරන්න වෙනවනේ. හැබැයි සන්ටේස් එකක් ගන්න වෙනවා. ජීවිතේ මම එක දෙයක් කියලා දෙන්න. තමන්ගේ රහස් තමන්ට මොන හරි තියෙනවනම් ෆියුචර් ප්ලෑන්ස් තමන්ගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ට උනත් කියන්න එපා. ඔයාගේ හොඳම යාළුවා වෙන්න පුළුවන් ඉන් ෆියුචර් ඔයාගේ හතුරා. ඇස් දෙකට මස්කාරා හරි මොන හරි ගියම මට මතක නෑ ඒ දවස්වල මේකප් කරන්න දන්නෙත් නෑ. තාත්තා මේ බැලුව මොනද? බා මූ මොකද මේ මොන විකාරයක්ද මේ ගාගේ? ගිල හොද්දගෙන එන්න ගියපා. අපේ තාත්තා හරි සැරයි. ඉතින් මේ මිනිස්සු නිසා තමයි අපි අදටත් හරි විදියට හැදිලා ඉන්නේ ඉතින්. ඔෆිස් ගිහිල්ලා ඉස්සර මොන හරි ඉවෙන්ට් එකක් තියලා එද්දි